ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්. ඊගාව මොහොතේ මොනවා වෙයිද කියලා හිතාගන්න බැරි මිනිස්සු. ඊගාව වෙලාවේ සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉන්න මිනිස්සු. ඊගාව වෙලාවෙවත් අපිට hina වෙන්නවත් නිදහසක් සැනසීමක් හම්බෙයිද කියලා බලන් ඉන්න මිනිස්සු. මේ එකම පොළවක් උඩ එකම කාලයක එකම බෝට්ටුවක නැගලා යනවා. ඉතින් දවස පුරාවට මහන්සි වෙලා දත් ඔයා ආවේ පහන් කනුව යටට. කනාමැදිරියෝ සින්දු කියන තැන පහන් කනුව යට. ඉතින් අදත් අපි අරන් ආවා හරිම ලස්සන පුංචි කතාවක්. ඒ කතාව ඉවර වෙලාම ඔයා මට කියන්න මං හරිද නැද්ද කියලා. ඒක ඔයාගේ ජීවිතේට සම්බන්ධයිද නැද්ද කියලා විතරක් මට කියන්න. ගොඩක් මිනිස්සු සමහර වෙලාවට අපිව දාලා යනවා. අපි හරිය නපුරු මිනිස්සු කියලා. ඒක මෙහෙම කිව්වොත් නපුරු මිනිස්සයා කියලා දාලා යන්න විතරයි පුළුවන්. නපුරුනේ ඇයි කියලා අහන්න කිසිම කෙනෙක් නැහැ. මේ කතාව ගොඩක් ගැඹුරු කතාවක්. තරහ යන මිනිස්සු. මම මේ කියන්නේ තරහ අරගෙන අනිත් මිනිසුන්ගේ ඔළුව කන ටොක්සික් මිනිස්සු ගැන නෙවෙයි. මම මේ කියන්නේ ඉක්මනට තරහ ඇවිල්ලා ඉක්මනට නිවෙන මිනිස්සු ගැන. ඒ මිනිසුන්ට එහෙම වෙන්නේ ඇයි? මම ඔයාලට කියලා දෙන්නම් පුංචි කතාවක්. දවසක් පුංචි ගෑනු ළමයෙකුට හම්බුණා පාරේ ඉඳලා වැස්සට තෙමි තෙමි ඉන්න පුංචි පූස් පැටියෙක්. මේ පූස් පැටිය අල්ලන්න යනකොට මේ පූස් පැටිය යට පුළුවන් විදියට සැර දාලා මේ ගෑනු ළමයාට සැර දානවා තමන්ව අල්ලන්න එපා කියලා. ඒත් කොහොම හරි අමාරුවෙන් මේ පූසව රෙද්ද කෝතලා ගෙනල්ලා ගේ පිටිපස්සේ පුංචි නවාතනක් හදලා මේ ගෑනු ළමයා මේ පූසට උණුහුම් වෙන්න පොඩ්ඩක් තියනවා. ඊට පස්සේ ගිහිල්ලා මේ ගෑනු ළමයා පුංචි පූස් පැටියට කන්න කෑම ටිකකුයි බොන්න වතුර ටිකකුයි අරගෙන එනවා. මේ පූස් පැටියා ඈත මුල්ලකට වෙලා හැංගිලා ඉන්නවා මිසක් ගෑනු ළමයා ළඟට එන්නේවත් මේ කෑම කන්නවත් වතුර බොන්නවත් කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. එයාගේ අවධානය තිබ්බේ එයාට කරදරයක් වෙයි කියන බය විතරයි. එයා ගොරෝනවා, එයා සැර දානවා. පුංචි ගෑනු ළමයා යමක් තේරුම් ගත්තා. එයා ටිකක් හැංගිලා බලාගෙන හිටියා මේ පූස් පැටියා දිහා. පූස් පැටියා හිතුවා මේ ගෑනු ළමයා කියා කියලා. මෙයා වතුර ටිකක් බීලා කෑම චුට්ටක් කාලා ආයි මුල්ලකට ගිහිල්ලා හැංගිලා හිටියා. මෙහෙම දවස් යනකොට මේ පූස් පැටියා මේ ගෑනු ළමයාත් එක්ක යාළු වෙනවා. ඒකට හේතුව මේ පූස් පැටියා තේරුම් ගන්නවා මේ ගෑනු ළමයා එයාට ආදරේ මිසක් කරදරයක් හිරිහැරයක් කරන්න නෙවෙයි කියලා. ඒකේ යථාර්ථය මොකද්ද? ඒ පූස් පැටියා ඉපදිච්ච දවසේ ඉඳන් පාරට වැටිලා දකින මිනිසුන්ගෙන් හිරිහැරයට ලක් වෙලා අවසානයේදී එයාම තීරණය කරගන්නවා එයාගේ ගැලවිච්චාවට, එයාගේ බේරීමට, එයාගේ ආරක්ෂාවට සැර නපුරු පූස් පැටියෙක් වෙන්න. ඒත් අවසානයේදී අර පුංචි ගෑනු ළමයාගේ ආදරේ ලැබුණාට පස්සේ මේ පූස් පැටියා තව ආදරණීය පූස් පැටියෙක් වෙනවා. ඉතින් මිනිසුන්ටත් එහෙමයි. මිනිසුන්ට ආදරේ නොලැබුණාම මිනිස්සු කලබල වෙනවා, තරහ යනවා, පස්සේ කඳුළු විදිහට ඒව අවසන් කරනවා. සමහර අහිංසකයෝ ඉන්නවා වේදනාවේ අවසානය තමයි තරහ ගිය, හිතක් පපුවක් නැති, ප්‍රශ්න නොවිසඳුණු, මූණ බිමට බර කරගත්තු මිනිස්සු විදිහට ඒ අහිංසකයෝ සමාජයට වැටෙනවා. ඉක්මනට තරහ යන, ඒ ඉක්මනටම නිවෙන මිනිස්සු ඇතුලේ ඉන්නේ කාගෙන්වත් ආදරේ නොලබපු, පුළුවන් තරම් රැවටීම් වලට අහු වුණු, පුළුවන් තරම් පාවිච්චි වුණු අහිංසකයෝ. ඉතින් ඔයත් එහෙම කෙනෙක් නම්, එක්කෝ එහෙම කෙනෙක් ඔයාටත් ඉන්නව නම් තේරුම් ගන්න බලන්න. එයාලා ටොක්සික් මිනිස්සු නෙවෙයි. එයාලා මේ ලෝකෙ, මේ සමාජේ ආදරේ නැතුව වේලිලා ගිය කර්කශ මිනිස්සු. ඉතින් අදත් මේ පුංචි වීඩියෝ එකෙන් මට ඔයාට ලොකු පාඩමක් කියලා දෙන්න වුණා. හරිම ආදරණීය විදියට, හරිම සරල විදියට. ඉතින් මේ සින්දුව අහන ගමන් ආයෙමත් හෙටත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් බාගෙට කාපු මාරි බිස්කට් එකක් වගේ hina වෙලා ඉන්න. තෙරුවන් සරණයි. දෙන්න එපා සසරේ කොතැනක මට ලැබුණු දුක ඔබට ලැබෙනු එපා. तू ही मेरी शब है, सुबह है, तू ही दिन है मेरा, तू ही मेरा रब है, जहाँ है तू ही मेरी दुनिया. ඔබ නොයනා නිසා කවුරුත් නෙපා තනි වීලා ඉන්නවා. ඔබ නොයනා නිසා කවුරුත් නෙපා තනි වීලා ඉන්නවා. නැවත ඔබ හා සසරේ මතුදා එක් වෙන්න දින ගනිනා. මගේ හිත සොයා දවසක ඔයා යලි එන්නේ නෑ තරහා.
ළඟින් ඔබ තියන් මගේ පන කියන් එකට හිටිය දිනයේ මගෙන් තොර ලොව ඔබට ඇති බව නැහැනේ හිතට දැනුනේ අලිත් නොබම හිමි නැතිනම් මගේ සෙනෙහේ අඩුනම් දිනක ආයෙත් ලන් වෙලා නාවත් මා සොයා හැමදාමත් පෙම් කරා මාගේ සිත් පුරා නොබලා මාදිහා ඔයා යනවා කාගේදෝ වෙලා සංගවා වේදනා දරා හැමදා ආදරේ කළා तू वक्त मेरे लिए मैं हूँ तेरा लम्हा कैसे रहेगा भला होगे तुम मुझसे जुदा නැවත ඔබ සසරේ මතුදා